හරි මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් එන්න එකෙන් download කරගන්න ඕන මේක. ඊට පස්සේ ඔක double click කරගන්න. setup එක double click කරාම ඔන්න ඔහම වැටෙනවා. ඊට පස්සේ එතන තප්පර ගණන් ගියාට පස්සේ මොන වෙනවා. ඊට පස්සේ මේකේ play එක එනවා. ඒකට එතන install දෙන්න ඕන. install කරාට පස්සේ ටිකක් වෙලා යනකම් මේවා වෙනවා. ටිකක් වෙලා යයි එකට ලෝ end PC යන හොඳටම ලෝ end PC යන්න ටිකක් වෙලා යනවා. හරි දැන් මේවා කරගමු. ඒක install වෙලා ඉවරයි. මම පෙන්නන්නම් මගේ device මේ කම්පියුටරේ කොච්චර GB ගණන් තියනවද processor එක කොහොමද කියලා පෙන්නන්නම්. මගේ තියෙන්නේ system එකට ගියා about system එකට ගිහිල්ලා about එකට යන්න. about එකේ මම පෙන්නන්නම්. මෙතන තියෙනවා මගේ 4GB Intel Core i3 එකක් තියෙන්නේ. තව තියෙනවා storage GB 585යි. device name එක තියෙනවා ටික බලා ගන්න. දැන් තේරෙනවා. එතකොට මේකේ හොඳට මට play කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරි මේක install වෙලා ඉවරයි. install වෙලා ඉවර වුණාට පස්සේ install වෙලා ඉවරනාට පස්සේ එතන යටින් තියෙනවා close කියලා. මේ close button එක ඔබා ගන්න ඕන. close button එක ඔබා ගත්තට පස්සේ අනිත් එකත් close කරගන්න. මේ තියෙන මේක ඒක අනිත් එකත් close කරගන්නවා. මේක close කරගෙන setup එකත් close කරගෙන ඔයාලා no play එක open කරගන්න. double click කරලා no play එක open කරගන්න. ටිකක් කරලා යනවා ඒක open වෙන්න. ඊට පස්සේ ඔහම එකක් එනවා update දෙන්න කියලා. ඒක අයින් කරලා දාන්න. කතරේ වල අයින් කරලා දාන්න. ඊට පස්සේ මේක මෙහෙම මේ අපේ app එක ගන්න app එක මේවා වෙනවා. හරි මේ තියෙන අපේ දැන් app එක. මෙතන දැන් ඔයාලා තියෙන Play Store පෙන්නනවා. මේ Play Store app එක ලෝගෝ කරගන්න. හරිද? Play Store app එක මෙයා කරන්න. මෙතන තියෙනවා key mapping ටික මේ අයිනෙම තියෙනවා. තව මෙතන තියෙනවා sound එක ලොකු කරන්න, screen record, screenshot ගහන්න පුළුවන්. ඔය ඔක්කොම තියෙනවා. මෙතනින් අපිට මෙතනින් ලොකු කරගන්න පුළුවන්. හරිද? හරි අපි Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා ඉස්සරම sign in වෙන්න එනවා. අපි මෙතනින් sign in වෙමු. sign in එක ක්ලික් කරන්න. sign in එක ක්ලික් කරාට පස්සේ ටිකක් වෙලා කැරකිලා එනවා අපේ email එකයි password එකයි ගහන්න. හරි. ඔයාලා email එකයි password එකයි මෙතෙන්ද ගහන්න ඕන. email එකයි password එකයි ගහන්න. email එකයි password එකයි ගහනවා. email එක ඉස්සරම ගහන්න. ඊට පස්සේ ආයෙ එනවා password එක ගහන්න. එතෙන්ට password එක දෙන්න ඔයාලා. password එක දුන්නාට පස්සේ next කරන්න. next කරලා ඔයාගේ එකක් යන අතර I agree දෙන්න. ඊපස්සේ get in account info කියලා ඇట్లా කැරකිලා යනවා අපි Play Store එකට. හරිද? ඔතන escape දෙන්න. ඊට පස්සේ අපි යනවා දැන් මෙන්න මෙහෙම Play Store එකට. Android phone එක වගේ තියෙන Play Store එකට තමයි අපි යන්නේ. එතන ඔයාලා search කරගන්න Free Fire කියලා. ඊට පස්සේ මෙන්න එනවා Free Fire එක download කරන්න, install කරන්න. අදට වීඩියෝ එක ඉවරයි. goodbye.